ඉරානයට එරෙහිව ඇමරිකාව විසින් ඊයේ ආරම්භ කළ ප්‍රහාර සඳහා පළමුවරට B2 ස්ප්‍රිට් වර්ගයේ බෝම්බ හෙළන යානා භාවිත කර තිබෙනවා. ඇමරිකාවේ සිට පැමිණි මෙම B2 වර්ගයේ ගුවන් යානා 4ක් එම මෙහෙයුමට එක්ව ඇති බව සඳහන්. ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ භූගත බැලිස්ටික් මිසයිල් ගබඩා සංකීර්ණ ඉලක්ක කරමින් මෙම B2 ස්ප්‍රිට් වර්ගයේ ගුවන් යානා බෝම්බ හෙළා ඇති බව සඳහන්. ඉරානයේ බුෂ්නේර් පළාතේ පිහිටි භූගත මිසයිල් පාසුකම් මධ්‍යස්ථානවලට මෙම B2 යානා බෝම්බ හෙළා ඇති අතර ඉලක්කයේ නිර්වද්‍යතාවයෙන් යුතුව විනාශ කළ බව උසස් ඇමරිකානු ආරක්ෂක අංශ නිලධාරියෙක් කියා සිටියා. මීට පෙර ඇමරිකාව B2 යානා යොදා ගනිමින් ඉරානයට ප්‍රහාර එල්ල කළේ ඉකුත් ජුනි මාසයේ න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කළ මිඩ්නයිට් හැමර් මෙහෙයුමටයි.